Welcome to the Power Plate YouTube channel. අද පළවෙනි වීඩියෝ එක Power Plate එකෙන් මම ඔයගලන්ට අරගෙන ඉන්නේ sweet potato loaded ball එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම healthy diet plan එකක් ගැන concern ඕගොල්ලන්ට high protein, vitamins, minerals, fiber එකම අවශ්‍ය කැලරි ප්‍රමාණය මේ sweet potato loaded bowl එකේ අඩංගු වෙනවා. එහෙනම් ඉතින් channel එක subscribe කරන ගමන්ම අවසානයේ වෙනකම් වීඩියෝ එකේ රැඳිලා ඉන්න කියලා ඔයගලන්ට ආරාධනය කරනවා. ඔයගලන්ට customize කරලා මේ bowl එක හදාගන්න පුළුවන්. ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ස්වීට් පොටේටෝ. මම අරගෙන තියෙන්නේ කහ බතල ගෙඩි දෙකක්. ඒකම මේ තියෙන්නේ කොටේජ් චීස්. ඔගොල්ලෝ කැමති චීස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කොටේජ් චීස් මේ රෙසිපි එකට ගොඩක් රසවත් භාවයක් එකතු කරනවා. ඊළඟට තරමක සයිස් ඇවකාඩෝ ගෙඩියක්, ඒ වගේම මම මෙතනට ground beef අරන් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ beef කැමති නැත්නම් chicken, grounded chicken හරි එහෙම නැත්නම් fish උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම මී පැණි ස්වල්පයකුත් මට අවශ්‍ය වෙනවා. ස්පයිසස් නම් හරිම ඊටම සුළු ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම කහ බතල ගෙඩි දෙකක් මම මෙතන අරගෙන තියෙනවා. ඔන්න ඉතින් අද Power Plate YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට මේ රෙසිපි එක හදන්න මාත් එක්ක මගේ පුතත් එකතු වෙලා ඉන්නවා. මම ඔයගලන්ට කලිනුත් පැහැදිලි කරානේ විශේෂයෙන්ම මේ රෙසිපීස් මම අරගෙන එන්නේ මගේ රෙසිපීස් විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මගේ පුතාලා දෙන්න ඒ දෙන්නට අවශ්‍ය විදිහට මට කියලා හදාගන්න රෙසිපීස් තමයි මම Power Plate YouTube channel එකෙන් අරගෙන එන්නේ. ස්වීට් පොටේටෝස් ටික කපලත් මෙන්න මේ විදිහට යාන්තමින් හොද ගන්න ඕනේ. මොකද යන්තම් කහට ගතියක් මේ ස්වීට් පොටේටෝස් වල තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා ඔයගලන්ට බටර් ටිකක් උනත් ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. මේ විදිහට බේකින් ට්‍රේ එක තියලා මම මේ දැන් දාගන්නේ ලුණු කුඩු ස්වල්පයක් සහ ගම්පිරිස් කුඩු ස්වල්පයක්. ෆැරන්හයිට් අංශක 350කට විතර විනාඩි 35ක් 40ක් විතර මම මේ විදිහට මගේ oven එක සෙට් කරලා මේ හදන්නේ ස්වීට් පොටේටෝස් ටික බේක් කරගන්න. ස්වීට් පොටේටෝ ටික බේක් වෙනකන් ඊළඟට මම හදන්නේ ground beef ටික මෙන්න මේ විදිහට stir fry කරගන්න.
ස්වීට් පොටේටෝස් ටික හොඳට බේක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ වෙනකොට අවශ්‍ය කරන සියලුම දේ ප්‍රිපෙයාර් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ස්වීට් පොටේටෝ බෝල් එක ලෝඩ් කරගන්න. ඉතින් මේ වගේ ලස්සන ප්ලේට් එකක් අරගෙන ඔයගලන් ස්වීට් පොටේටෝස් වලින් එකක් හරි දෙකක් හරි මේ වගේ ප්ලේට් එකේ තියලා හොඳට ස්මෑෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩට ග්‍රේටඩ් චීස් ටික එකතු කරලා අපි හදාගත්ත හැම දෙයක්ම ලේයර්ස් විදිහට මේකට ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ග්‍රවුන්ඩ් බීෆ් ස්පිනච් මේ විදිහට එකතු කරලා උඩින්ම අපි කොටේජ් චීස් ටික දාගන්න තමයි හදන්නේ. කොටේජ් චීස් ටික උඩින්ම දාගත්තට පස්සේ අපි කපාගත්ත ඇවකාඩෝ පීසස් ටික කැමති විදිහකට ලස්සනට මේ ඩිෂ් එක ප්‍රිපෙයාර් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අන්තිමටම මම මේ කරන්නේ මී පැණි ස්වල්පයක් මේකට එකතු කරගන්න එක. ඉතින් ඔයාලා කැමති නැත්නම් මී පැණි එකතු කරගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් මම මුලින් කිව්වා වගේ ඔයාලා කැමති දෙයක් මේ ස්වීට් පොටේටෝ බෝල් එකට ඇඩ් කරලා කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් දැන් රස බලන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලොත් මේ විදිහට හදලා ස්වීට් පොටේටෝ ලෝඩඩ් බෝල් එකේ රස බලලා ඕගලන්ට කොහොමද ඒක දැනුනේ සහ හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් දවසක Power Plate YouTube channel එකෙන් Power Plate recipe එකක් අරගෙන ඔයාලා හමුවට එනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. Bye.